ඔයගලන්ට ස්පවුස් ස්පොන්සර්ෂිප් එකක් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ 4 factors මේ කරුණු 4 ගැන mainlyම concentrate කරන්න. පළවෙනි එක තමයි financial interdependence. මේකෙදි financial interdependence කියලා කියන්නේ එක පාර්ටියක ඉඳලා තව පාර්ටියකට සල්ලි යවන එක විතරක් නෙවෙයි. ඔයගොල්ලන් අතරේ ඒ කියන්නේ joint accounts තියෙනවද? joint insurance policies තියෙනවද? joint investments තියෙනවද? මෙන්න මේ වගේ දේවල් ඔයගොල්ලන්ගේ spousal sponsorship එකත් එක්ක submit කරන එක හොඳයි. දෙවෙනි කාරණා තමයි social recognition. Friends and families කොච්චර ඔයගොල්ලන්ගේ මේ relationship එක ගැන දන්නවද? මේක hidden relationship. තොර එකදී ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා ගත්ත ෆොටෝස් ඒ ෆොටෝස් වල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක මේක කොහෙද ගත්තේ කවද්ද ගත්තේ ඒ වගේ දේවල් ඒ වගේම පාටිස් දෙකෙන් ස්පොන්සර් ගෙනුත් ඒ වගේම ප්‍රින්සිපල් ඇප්ලිකන්ට් ගේ පාටිස් දෙකෙන්ම යාළුවන්ගේ තියෙන ඇෆිඩවිට් මම මේ අපි මේගොල්ලන් දන්නවා මේගොල්ලන්ගේ මෙච්චර කාලෙක දැන් රිලේෂන්ෂිප් එකක් තියෙනවා අන්න ඒ වගේ ඇෆිඩවිට් ඔයගලන්ට පුළුවන් මේල්ලිම සබ්මිට් කරන්න. තුන්වෙනි කාරණේ තමයි ඔයගලන්ගේ තියෙන ෆිසිකල් කොහැබිටේෂන් එක. ඔයගලන් living together නම් ඔයගලන්ට පුළුවන් proof submit කරන්න. එහෙම නැත්නම් ඔයගලන් රටවල් දෙකක නම් ඔයගලන් කොහොමද ඔයගලන්ගේ තියෙන මේ contacts maintain කරන්නේ? ඒකට ඔයගලන්ගේ ඒ කියන්නේ WhatsApp ඒ වගේම ඔයගලන්ගේ තියෙන chat messages messenger එකේ තියෙන chat messages ඔයගලන් කොච්චර වෙලාවල් කතා කරලා තියෙනවද අන්න ඒ වගේ proof ඔයගලන්ට පුළුවන් submit කරන්න ඔයගලන්ගේ spousal sponsorship application එකත් එක්ක. ඊළඟට හතරවෙනි කාරණා තමයි mainlyම ඔයගලන්ගේ තියෙන mutual commitment එක. ඔයගලන් කොච්චර committed මේ relationship එකට. එතකොට ඒකදී ඔයගලන්ගේ තියෙන future plans එවගේම ඔයගලන්ගේ තියෙන රිලේෂන්ෂිප් සමරි එක අන්න ඒ වගේ දේවල් ඔයගලන්ට ඔයගලන්ගේ ඇප්ලිකේෂන් එකත් එක්ක සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් ස්පවුසල් ස්පොන්සර්ෂිප් එකක් කරනකොට සමහර වෙලාවට අපි දැකලා තියෙනවා genuine relationships but still ඔයගලන්ගේ තියෙන ඇප්ලිකේෂන්ස් රිෆියුස් කරලා තියෙනවා. එතකොට මේකෙන් තේරෙන දේ තමයි මේකෙදි බලන්නේ ඔයගලන්ගේ රිලේෂන්ෂිප් එක කොච්චර ජෙනුයින්ද කියන එක විතරක් නෙවෙයි. ඔයගොල්ලන් කොහොමද ඔයගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එකේ තියෙන ජෙනුයින්නස් එක ඉමිග්‍රේෂන් ඔෆිසර් ප්‍රූව් කරන්න කියලා. ඒක නිසා ඔයගොල්ලන් ස්පවුසල් ස්පොන්සර්ෂිප් එකක් සබ්මිට් කරන්න ප්ලෑන් කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ආඩන් ඉමිග්‍රේෂන් එක contact කරන්න අපේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට්ස්ලා අපේ එක්ස්පර්ට්ස් ලගේ ගයිඩන්ස් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්.